නිවන් දකින්න තව එක chance එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ chance එක කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ, කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයත් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදියෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි. පව් කරව ගන්න එපා. දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැඩලා ඒ ධාතුන් වහන්සේ